සෙව්වන්දිට උදව් කරව පුද්ගලයා පිටිපස්සේ ප්‍රබල දේශපාලකේ. මේ වීඩියෝ එක බලන්න ඇහෙන නැති හතර වටින්ම සෙව්වන්දි ගේනකොට පිරිත්සලක පිරිතක් මැද තමයි සෙව්වන්දිව හතරවෙනි තට්ටුවට ගෙනියන්නේ. සෙව්වන්දිට තියෙන මොලෙන් මේ රටට වැඩක් ගන්න තිබ්බ හරි මාර්ගක ගියා නම් කියලා මේ ටීබී සරත් කියනවා. ඉසාරාමේ අපරාධයෙන් පස්සේ ඇය කාන්තාවක් විදිහට ගමන් කරපු ගමන් මාර්ගය ගත්තොත් ඇයි මොනතරම් බුද්ධිමය හැකියාවක් සතු කෙනෙක්ද? ඇයගේ ශක්තිය, ඇයගේ දැනුම, ඇයගේ හැකියාවන් මේ රට ගොඩනැගීම වෙනුවෙන් දායක කරගත්තා නම් මොනතරම් රටක් අපිට හැදෙයි. බම්බුව තමයි මේක තමයි. සෙව්වන්දිට ඒ ගෑනිට ඇති මොලයක් නැහැ. අර පද්මේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරලා ප්ලෑන් ඇඳලා ඒවට අනුව තමයි මේක වැඩ කරන්නේ. ඒක මේ තනියෙන් හිතලා මේ අරයට පැනලා මෙහෙට පැනලා නෙවෙයි. පද්මේ කෙහෙල් බද්දර පද්මේ අරහෙන් කෝටි ගාණක් වියදම් කරලා මේකිට එන්න පාර හදනවා, යන්න පාර හදනවා. මේක ඒ පාර එනවා, ඒ පාර යනවා. ඒ දෙන්න වැඩ කටයුතු ඒ විදිහට කරනවා. නැත්නම් මේකි තනියෙන් හිතලා නෙවෙයි. ඒත් එක්කම ඡායාරූප දැම්මා ටීවී එකේ හැම තැනම මේක නිකන් ගින්නක් වගේ ගියා. හැබැයි ඕගොල්ලෝ හිතන්න සෙව්වන්දි කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙලා තියෙනවා මතුගම මාසයක්. අර සෙව්වන්දියව අල්ලලා දුන්නා නම් මේ කොස්තාපල් කාර්යය නවතින්නේ එහෙනම් අනිවාර්යෙන් SI හෝ සාජන් වෙලා. මගේ ප්‍රොමෝෂන් එක විතරක් නෙවෙයි කීර්තියක් ලැබලා ගෞරව නම්බුනාමයක් ලැබලා ප්‍රොමෝෂන් එකත් එක්ක අනිවාර්යෙන් මුදල් තෑග්ගත් මිනිහට හම්බ වෙනවා ලක්ෂ 10ක් 15ක්. හැමදේම නැති කරගෙන අන්තිමට උට යන්න උනා හිරේ උගේ නැන්දම්මත් එක්ක. සෙව්වන්දිට එහෙම කරන්න හරි මොලයක් තිබ්බා. ටීබී සරට්ට ඒක හිතාගන්න මොලයක් නැහැ මේකි කරන්නේ මේ අනින් කියන වැඩ කියලා. ඒ කියන්නේ මුළු රටම පීරලා STF පොලිසිය බුද්ධියන්ස හොයනකොට සෙව්වන්දි කිසිම අවුලක් නැතුව තමයි මතුගම ඉඳලා තියෙන්නේ. පොලිසිය PC කෙනෙක් මේ සෙව්වන්දිව බලා ගන්නවා කියන්නේ සෙව්වන්දිට උදව් කරනවා කියන්නේ පොලිසියෙන් සෙව්වන්දිව ගලව ගන්න පුළුවන්. මොකද එයා දන්නවා පරීක්ෂණ යන විදිය. කොහෙන් හරි ඔළුව උස්සන් එනකොට නිකන් කුළු ගෙඩි පාරක් ඔළුවට ගහනවා වගේ වැටෙනවා මිද්දෙනිය. නැත්නම් කොහෙන් හරි තංගල්ල වැටෙනවා. නාමල්ලට උණ ගන්නවා. මම දැක්ක නාමල් කොහෙද මන් දන්නේ නැහැ ගිහිල්ලා බෝගහක ඔළුව ගහගෙන ඉන්නවා. ඉතින් ඒ ෂාන් පිටුපස ලොකු දේශපාලකයෙක් ප්‍රබල දේශපාලකයෙක් ඉන්නවා කියලා තමයි තේරෙනවද? ලක්මාලි මොකක්ද අර කියන්නේ අධිකරණයෙන් දෙන නියෝගයක් එයා කොහොමද මේක ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ? මොකද එයා ජනාධිපතිද? කුමාර දිසානායක කියන නීතියට උඩින් කවුරුත් නැහැ කියලා. හැබැයි ලක්මාලි කියනවා ඇයි අර නීති අධිකරණයෙන් දුන්න තීන්දුව මේ ලක්මාලිලා වගේ චරිත මේවට දාන්න එපා. තේරෙනවද? අනිත් එක එතන ඉන්නේ සම්පූර්ණ නීතියත් එක්ක ගැටෙන මිනිස්සු. පොලිසිය ඉහළ නිලධාරී. උන්ට පොලිසිය ඉහළ නිලධාරීන්ට මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණ පළියට ලක්මාලි එයාට පුළුවන් උපදෙස් දෙන්න ඒ වගේ කමිටු වලට ගෙන්නන්න එපා. මොකද වටගලලටත් උත්තර නැති වෙනවා මේගොල්ලෝ මේ හාන හැමට මේ ලක්මාලිලා හාන හැමට වටගලටත් උත්තර නැහැ. මේ සමහරු කෙනෝ ලක්මාලිට මාර දැනුමක් තියෙනවා කියලා සමහරු මේක තමයි බම්බුව තියෙනවා. යකෝ ලක්මාලිට දැනුමක් තියෙනවා නම් මේ මීඩියා එකක් ඉස්සරහා උසාවි නියෝගයට ක්‍රියාත්මක වෙන්න එපා කියලා මං කිව්වනේ කියලා කියනවද? අපි එකඟතාවයට ආවනේ. එහෙම කියලා කියනවද? නැත්නම් අපරාධකාරයෝ අතට යනවා. අපරාධකාරයෝ පොලිසියෙන් පනින්න ඉස්සලා පැනලා යන්නේ. පොලිසියෙන් මේවට උදව් කරන නිසාම තමයි ඕලුගල නේපාලෙට හොරෙන් ගියේ. සෙව්වන්දි වල්ලන්න නැත්නම් අද වෙද්දි සෙව්වන්දිව හොයාගන්න තියා හිතා ගන්නවත් බැරි වෙනවා ගියතර. අධිකරණයටත් උඩ වැඩ ඉන්න මෑනියෝ කෙනෙක් තමයි ලක්මාලි මෑනියෝ. සෙල්ලන්නේ හරිද? නිකම් බොරුවට බැනුම් අහගන්නව පව් අර මිනිස්සයා අනුරු කුමාර දිසානායක. Sanashow, the people's YouTuber. අයිබෝන්. ඉතින් දැන් සෙව්වන්දි මෙහෙට ආවට පස්සේ ලොකු දර්ශනයක් දැම්මනේ නටලා hina වෙලා කිසි අවුලක් නැහැ වගේ. දැන් ඒ චැප්ටර් එක ඉවරයි. දැන් තියෙන්නේ සෙව්වන්දි එක්ක රටවට යන චැප්ටර් එක. එහෙම නැත්නම් සෙව්වන්දි සමග රටවටා යෑම, රටවටා සංචාරය විත් සෙව්වන්දි. අන්න එක තමයි තියෙන්නේ. දැන් සෙව්වන්දි මුලින්ම මතුගමට යනවා, ඊට පස්සේ මිද්දනියට යනවා, ඊට පස්සේ මම හිතන්නේ අනිවාර්යෙන් යාපනයටත් යයි. මොකද යාපනයෙන් එයා පැනලා යන්නේ. ඊට පස්සේ ඉන්දියාවටත් යයිද දන්නේ නැහැ ඔන්න ඔහම. නේපාලටම ගිහලා නතර වෙයිද දන්නෙත් නැහැ ආයි. ඉතින් ඔන්න ඔක තමයි කතන්දරේ. ඔගොල්ලෝ හිතන්නේ දැන් සෙව්වන්දි අර මිනිමැරුම කරලා මාසයක් තිස්සේ මතුගම ඉඳලා තියෙනවා. මාසයක් තිස්සේ සෙව්වන්දි මතුගම ඉඳලා තියෙනවා. මතුගම කියනකොට එළියට එනවා එතන. මතුගම සෙව්වන්දිට උදව් කරලා තියෙන මාසයක් ඉන්න ෂාන් කියලා පුද්ගලෙක්. එහෙම නැත්නම් මතුගම ෂාන් කියලා හඳුන්වන පුද්ගලෙක්. ඉතින් ඒ ෂාන් පිටුපස ලොකු දේශපාලකයෙක්, ප්‍රබල දේශපාලකයෙක් ඉන්නවා කියලා තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට කවුද කියලා එළියට එයි. ඊට අමතරව ඔයගොල්ලෝ හිතන්න දැන් ගණේ මුල සංජීවව කොළඹ අලුත් කඩේ උසාවිය ඇතුලේ මැරුවට පස්සේ මේක ගින්නක් වගේ
වගේ ගියානේ. එදාම හවස් වෙද්දී කමාන්ඩෝ සමිඳු අත්අඩංගුවට ගන්නවා, වෙඩික්කරු අත්අඩංගුවට ගන්නවා. හැබැයි වෙඩික්කරු අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ. සෙව්වන්දිව අපිට අහුන්නේ නැහැ. නේද? සෙව්වන්දිව පොලිසියට අහුන්නේ නැහැ. ඒත් එක්කම ඡායාරූප දැම්මා ටීවී එකේ. හැම තැනම මේක නිකන් ගින්නක් වගේ ගියා. හැබැයි ඕගොල්ලෝ හිතන්න සෙව්වන්දි කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙලා තියෙනවා මතුගම මාසයක්. කොහොමද? ඒ කියන්නේ මුළු රටම පීරලා STF පොලිසිය බුද්ධියන්ස හොයනකොට සෙව්වන්දි කිසිම අවුලක් නැතුව තමයි මතුගම ඉඳලා තියෙන්නේ. හිතන්නකෝ ඒ වගේ ලොකු විපරමක් යනකොට සෝදිසියක් යනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව මතුගම ඉන්නවා කියන්නේ. ඒත් එකම ඕගොල්ලන්ට මතකද සෙව්වන්දි වගේ හැඩරුවට සමාන කාන්තාවක් මතුගම ඉඳලා එකපාර ගෙදරකින් කැලේකට පැන්නා කියලා කතාවක් ගියා නේද? කැලේකට දෙව්වා, කැලේකට පැන්නා. එහෙම කියලා. ඒ කියන්නේ ඒ කතන්දරේ හරි වෙන්නේ නැති ඒ හෝඩුවාව ඒ දීලා තියෙන අපි කියන්නේ තොරතුර අනිවාර්යෙන් හරි වෙන්නේ නැති ඒ ගෑණි වෙන්නේ නැති අනිවාර්යෙන් එතන හැංගෙන්නේ නැති. ඊට පස්සේ ඔය ෂාන් කියන පුද්ගලයෝ තව ඒත් එක්ක මත්තඩංගුවට අරගෙන තියෙනවා අලුත්ගම පොලිසියේ පොලිස් කොස්තාපල් කෙනෙක්වයි එයාගෙන ඇන්දවයි. ඒ කියන්නේ මේ සෙව්වන්දිට උදව් කරා කියලා. පොලිසිය PC කෙනෙක් මේ සෙව්වන්දිව බලා ගන්නවා කියන්නේ සෙව්වන්දිට උදව් කරනවා කියන්නේ පොලිසියෙන් සෙව්වන්දිව ගලව ගන්න පුළුවන්. මොකද එයා දන්නවා පරීක්ෂණ යන විදිය. දැන් කොහෙටද පනින්න කියලා එයාට තොරතුරු එනවා. ඒත් එක්කම යම්කිසි ප්‍රමාණයක උදව්වක් වුණාද දන්නෙත් නැහැ මතුගම් පොලිසියනුත්. මොකද මොකක් හරි පරීක්ෂණයක් කරන්න පිට පළාතකින් පොලිසියක් හෝ අපරාධ විමර්ශන අංශයක් එද්දී ඒ පළාත තියෙන පොලිසි දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම සෙව්වන්දිට පැඩ ගන්න පුළුවන්. ඇත්ත කතාව. දැන් ඒකනේ එහෙම පිට යනවා. මේ තොරතුරු පිට යන නිසා තමයි නැත්තම් මේ තොරතුරු අපරාධකාරයෝ නැත්නම් පොලිසියෙන් ඉස්සරහට කරන මෙහෙයුම් පිට යනවා. නැත්තම් අපරාධකාරයෝ අතට යනවා. අපරාධකාරයෝ පොලිසියෙන් පනින්න ඉස්සලා පැනලා යන්නේ පොලිසියෙන් මේවට උදව් කරන නිසාම තමයි ඕලුගල නේපාලෙට හොරෙන් ගියේ. සෙව්වන්දි වල්ලන්න නැත්තම් අද වෙද්දි සෙව්වන්දිව හොයාගන්න තියා හිතා ගන්නවත් බැරි වෙනවා ගියතර. ඊට අමතරව සෙව්වන්දි පිටිපස්සේ ඉන්න පුද්ගලයා එහෙම නැත්නම් සෙව්වන්දිට උදව් කරපු පුද්ගලයා පිටිපස්සේ නැත්නම් සෙව්වන්දිට උදව් කරපු පුද්ගලයා පිටිපස්සේ ප්‍රබල දේශපාලකෙක් නාමල්ලට උණ ගන්නවා. මම දැක්ක නාමල් කොහෙද මන් දන්නේ නැහැ ගිහිල්ලා බෝගහක ඔළුව ගහගෙන ඉන්නවා නේද? දැන් හොඳයි. දැන් ටික ටික එළියට එනකොට දැන් පේන්නත් නැහැ. දැන් දවසේ ඇඬිල්ල නැහැ නේද? පොඩ්ඩක් කට වහගෙන ඉන්නේ. දැන් දවසේ ඇඬිල්ල පේන්නේ නැහැ. දැන් දවසේ වෙඩිල්ල අඩු වෙනකොට දවසේ ඇඬිල්ල ටික ටික අඩු වෙනවා. මොකද කියන්න දේවල් නැහැ. හැබැයි කොයි වෙලාවකරි ඇඬිල්ල මතුවෙනවා නේද? ඇඬිල්ල වැඩි වෙනවා. හොඳම වැඩේ නෑමොලයට වෙන්නේ දැන්. නෑමොලයා වීරයා වෙලා ටික ටික උඩට එනකොටම කොහෙන් හරි පහත් වෙනවා මිද්දෙනියක් නැත්තම් කොහෙන් හරි පහත් වෙනවා තංගල්ලා. මේ හැම කේස් එකකටම තංගල්ල මිද්දෙනිය සම්බන්ධයිනේ. මම හිතන්නේ නාමලයක් කරපු කරුමයක් මේක. නාමලයට අර කරුමේ පස්සෙන් පන්නනවා වගේ අර කරුමේ පස්සේ පන්නන් එද්දී එන්නේ පොලිසියෙන් වගේ කියනවනේ. අන්න ඒ වගේ තමයි නෑමලයටත් වෙලා තියෙන්නේ. කොහෙන් හරි ඔළුව උස්සන් එනකොට නිකන් කුළු ගෙඩි පාරක් ඔළුවට ගහනවා වගේ වැටෙනවා මිද්දෙනිය. නැත්තම් කොහෙන් හරි තංගල්ල වැටෙනවා. මේ හැම අපරාධයකටම කොහෙන් හරි ගෑවෙනවනේ. නෑමොලයට සංසාරේ ගොඩේමක් නෑ. මෙහෙම බලද්දී හොඳේ සංසාරේ ගොඩේමක් නෑ. කතා කරන්නෙත් නැතුව දැන් ෂේප් එකේ ඉන්නේ පොර එකයි. මහලුකොට ලැජ්ජාවක් නැතුව කියනවා සෙව්වන්දි අර සෙව්වන්දිව ගේනවා කියන තැනදී අර සෙව්වන්දිව ගේන්න හෙටනම් මූ වොයිස් කට් එකක් දීලා කියනවා තාම අල්ලගත්ත කියලා කිව්වා විතරයි තාම ගෙනාවේ නෑනේ. අපි බලමුකෝ ගෙනාවට පස්සේ. ඒ කියන්නේ පොර උන් දැන් ෂොක් වෙලා ඉන්නේ මේක මේ ඇත්තද මේ කතන්දරේ එහෙම කියලා. ඉතින් නෑමුලා පැත්තකින් තිබ්බට පස්සේ මේ සෙව්වන්දි ගෙනියනකොට මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දකින්න ඇති මේ හතර වටින්ම පිරිත් කියනවා. තේරෙනවද? පිරිතක් දාලා කියනවනේ පන්සලක පිරිතක් මැද තමයි සෙව්වන්දිව හතරවෙනි තට්ටුවට ගෙනියන්නේ නේද? සෙව්වන්දිව ගෙලින්ම ගේන්නේ පිරිත් දාලා සෙල්ලම් නෙවෙයි. ඒ නිසා මේක මේ ඉහළටම යනවා. තේරෙනවද? දැන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් එක්ක තමයි මේ වගේ අපරාධකාරයෝ ලංකාවට ගේන්නේ. තේරෙනව නේද? ඒක නම් පිරිත් දැන් ඇහෙනව ඇති ඔයගොල්ලන්ට දැන් මේ වීඩියෝ එක බලන්න ඇහෙනව ඇති හතර වටින්ම සෙව්වන්දි ගේනකොට පිරිත් ඔන්නෝක තමයි තත්. ඉතින් එහෙම තමයි සෝබාදාමේ ආශිර්වාදයත් එක්ක තමයි මේ අපරාධ ටිකෙන් ටික අපරාධ රැල්ල මැඩ පවත්වාගෙන යන්නේ මේ රජේ. තේරෙනවද? ඒත් එක්කම මේ රජය ගැන කිව්වොත් එimhe රජය අනුර කුමාර දිසානායක අපේ ගරු ජනාධිපතිතුමාට උපරිම ඕනකම තියෙනවා. සහ ඇමතිවරු දෙතුන් දෙනෙක් ලස්සන්ට ජාමෙබර දැන් නලින්ද ජයතිස්ස අනුර කුමාර දිසානායක ඒගොල්ලන්ට ඕනි මේ රජේ ලස්සන්ට ගෙනියන්න. හැබැයි දැන් මේ TB සරත් කියන කතාව බලන්න.
ටීබී සරත් කියනවා සෙව්වන්දි කියන්නේ මාර දක්ෂ කාන්තාවක්. එයාට තියෙන මොලෙන් සෙව්වන්දිට තියෙන මොලෙන් මේ රටට වැඩක් ගන්න පුළුවන්. හොඳ මගට ගියා නම් සෙව්වන්දිට තියෙන මොලෙන් මේ රටට වැඩක් ගන්න තිබ්බ හරි මාර්ගයක ගියා නම් කියලා මේ ටීබී සරත් කියනවා. බම්බුව තමයි මේක තමයි. සෙව්වන්දිට ඒ ගෑනිට ඇති මොලයක් නැහැ. අර පද්මේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරලා ප්ලෑන් ඇඳලා ඒවට අනුව තමයි මේක වැඩ කරන්නේ. නැත්නම් මේක හිතලා කරපු දෙයක් නෙවෙයි ටීබී සරත්. මේක එවන්නේ පද්මෙලා ප්ලෑන් කරලා. මේකේ ප්ලෑන් එක අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් ඒක මේ තනියෙන් හිතලා මේ අරහෙට පැනලා මෙහෙට පැනලා නෙවෙයි. පද්මේ කෙහෙල් බද්දර පද්මේ අරහෙන් කෝටි ගණන් වියදම් කරලා මේකිට එන්න පාර හදනවා, යන්න පාර හදනවා. මේක ඒ පාර එනවා, ඒ පාර යනවා. ඒ දෙන්න වැඩ කටයුතු ඒ විදිහට කරනවා. නැත්නම් මේකි තනියෙන් හිතලා නෙවෙයි ඒක හිතාගන්න සෙව්වන්දිට එහෙම කරන්න හරි මොලයක් තිබ්බා. ටීබී සරට්ට ඒක හිතාගන්න මොලයක් නැහැ මේකි කරන්නේ මේ අනින් කියන වැඩ කියලා. ලැජ්ජයි. ඊට හපන් අර ලක්මාලි ඒ කියන්නේ කට ඇරියොත් නා ගන්නවා. මට නම් පේන්නම් බැරි චරිතයක් තමයි. මං හරියටම ආස නැහැ. මොකද මොනාට වෙනවද මන් දන්නේ නැහැ. මේ බොහොම අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුවට නිකන් මිනිස්සුන්ගේ කතා අහන්න වෙනවා. මෙන්න මේ වගේ චරිත එළියට දැම්මට පස්සේ. තේරෙනවද? ලක්මාලි මොකක්ද අර කියන්නේ? අධිකරණයෙන් දෙන නියෝගයක් එයා කොහොමද මේක ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ? මොකද එයා ජනාධිපතිද? විධායක ජනාධිපතිද? නීතියට උඩින් එන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක කියන නීතියට උඩින් කවුරුත් නැහැ කියලා. හැබැයි ලක්මාලි කියනවා ඇයි අර නීති අධිකරණයෙන් දුන්න තීන්දුව මේ ක්‍රියාත්මක කරන්න මේ ඒ අනුව වැඩ කරන්න එපා කියලා අපි කිව්වනේ. ඒක තේරෙනවා වටකල මොරකාරයනේ. වටකලට මොලේ තියෙනවා දැනුම තියෙන මිනිස්සයනේ. ඒ මිනිස්සු හිමීට ඒක ෂේප් කරලා අරිනවා. ලක්මාලිලා වගේ චරිත මේවට දාන්න එපා. තේරෙනවද? අනිත් එක එතන ඉන්නේ සම්පූර්ණ නීතියත් එක්ක ගැටෙන මිනිස්සු. පොලිසිය ඉහළ නිලධාරී. උන්ට පොලිසිය ඉහළ නිලධාරීන්ට මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණ පළියට ලක්මාලි එයාට පුළුවන් උපදෙස් දෙන්න ඒ වගේ කමිටු වලට ගෙන්නන්න එපා ඒ වගේ මිනිස්සුන්ව. මොකද වටගලලටත් උත්තර නැති වෙනවා මේගොල්ලෝ මේ හාන හැමට මේ ලක්මාලිලා හාන හැමට වටගලටත් උත්තර නැහැ. බොහොම අමාරුවෙන් ඒ මිනිහාගේ මොලේ කල්පනා කරලා ඒ මිනිහාගේ කේස් එක ෂේප් එකේ පහළට දැම්මා. නැත්තම් ඉවරයි. නේද? නිකම් බොරුවට බැනුම් අහගන්නවනේ. හරිද? මේ සමහරු කියනවා ලක්මාලිට මාර දැනුමක් තියෙනවා කියලා. සමහරු මේක තමයි බම්බුව තියෙනවා. යකෝ ලක්මාලිට දැනුමක් තියෙනවා නම් මේ මීඩියා එකක් ඉස්සරහා උසාවි නියෝගයට ක්‍රියාත්මක වෙන්න එපා කියලා මං කිව්වනේ කියලා කියනවද? අපි එකඟතාවයට ආවනේ. එහෙම කියලා කියනවද? හත් පොලේ ගාගත්තනේ නේ. තා අධිකරණයටත් උඩ වැඩ ඉන්න මෑනියෝ කෙනෙක් තමයි ලක්මාලි මෑනියෝ. සෙල්ලන්නේ නැහැ. හරිද? නිකම් බොරුවට බැනුම් අහගන්නව පව් අර මිනිස්සයා අනුර කුමාර දිසානායක. මේ ලස්සන්ට වැඩේ කරගෙන යන්න බලනවා කිසිම අවුලක් නැතුව දැනුම් අහගන්න නැතුව. හැබැයි මේගොල්ලෝ ඇවිල්ලා මේ කාලා දානවා. බිමල් රත්නායක ගත්තත්, එතකොට නලින්ද ජයතිස්ස ගත්තත්, අනුර කුමාර දිසානායක ගත්තත්, තව ඔය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට තියෙනවා අවංකවම මේක ලස්සන්ට අරගෙන යන්න. හැබැයි මේ ලක්මාලිලා, එතකොට මේ ටීබී සරත්ලා කියන අය නානවා. තේරෙනවද? අර ඒ දවස්වල දැක්කේ නැද්ද ෆොටෝ ටිකක් ගියා ලැට් එකක්ද කොයිද ඕපන් කරන්න ගිහිල්ලා. මොන ලැජ්ජ නැති හිඟන වැඩද මේ? මොනාටද මේ? ඉතින් ඒවා හරියට හිතලා මේවා වැඩ කරන්න ඕනේ. මේගොල්ලෝ මේක වෙනස් කරන්න ඕමනාව තියෙනවා නම් ඒක කරන්න ඕනේ. ඇදගෙන නාගන්න ඕනේ නැහනේ. අන්න ඒක හරිම කනගාටුයි මේවා දකිද්දි. ඒත් එකම ගණේ මුල්ල සංජීව මරණ දවසේ සෙව්වන්දි ලෝය කෙනෙක් විදියට ඇඳගෙන ගිය වෙලාවේ එක මිනිස්සෙක් බොහොම බගයපත් වෙලා කියලා තියෙනවා අනේ මගේ නඩුවට කතා කරන්න කියලා රුපියල් 2000කුත් දීලා ඔන්න ඔය වගේ කතන්දරයක් එළියට ඇවිල්ලා තිනවා. ඒක අමූලික බොරුවක්. එහෙම දෙයක් වෙලා නැහැ. හරිද? එහෙම දෙයක් ඒ අධිකරණය තුල වෙලා නැහැ. මොකද සෙව්වන්දිත් එක්ක නඩු කියන්න කවුරුත් ඇවිල්ලා නැහැ. ඒත් එක්කම හොඳට මතක තියාගන්න කොයිම වෙලාවකවත් අපරාධකාරයෙක්ට උදව් නම් කරන්න යන්න එපා. උඹලටත් ඒ ටොපිය කන්න වෙනවා අහුණාට පස්සේ. ෆිට් එකට උදව් කරා වගේ නෙවෙයි. උඹලට අනිවාර්යයෙන්ම මේ ටොපිය කන්න වෙනවා. උඹලට අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාරගත වෙන්න වෙනවාමයි. ඒ ටොපිය අනිවාර්යෙන් කන්න වෙනවා. යාළුකමට කරා වගේ නෙවෙයි. අන්තිමට කවුරුත් නැහැ. මොකද හිතන්න මතුගම සෙව්වන්දිට උදව් කරලා තියෙන්නේ, සෙව්වන්දිට රැකවරණය දීලා තියෙන්නේ පොලිස් කොස්තාපල් කෙනෙක්. ඒ වගේම එයාගේ නැන්දම්ම වගේම මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධකාරය තමයි මතුගම ඒ සෙව්වන්දිව රැක බලාගෙන තියෙන්නේ මාසය ඇතුළත. තේරෙනවද? අර මාසයක් ඇතුළත මං කිව්වේ ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා කොයිම වෙලාවකවත් සංවිධානාත්මක අපරාධකාරීකෝ අපරාධකාරයොත් එක්ක කිසිම ආශ්‍රයයක් තියාගන්න එපා. ඒගොල්ලන්ට උදව් කරන්න යන්න එපා. කරොත් එහෙම ෆිට් එකට යාළුවෝ කියලා කරොත් එහෙම උඹලටත් අනිවාර්යෙන් මහවුලු ගෙදර
තපින්න වෙන එක වෙනවා. ඒ වගේ ඈත් වෙලා හොඳ මිනිස්සු ආශ්‍රය කරගෙන ඉන්න. අනික හොඳම කතාව තමයි අර පොලිස් කොස්තාපල්කාරයා සෙව්වන්දිට උදව් කරපු පොලිස් කොස්තාපල්කාරයා සෙව්වන්දිව අල්ලලා දුන්නා නම් අද අනිවාර්යෙන් සාජන් හෝ SI වෙලාම තමයි එයා නවතින්නේ. ප්‍රොමෝෂන් අනිවාර්යෙන්ම එයාට ලැබෙනවා. මොකද ඔයාට මතකද සෙව්වන්දිව අල්ලලා දුන්නොත් මුදල් ත්‍යාගයක් දෙනවා කිව්වා. ඉතින් එහෙම කෙනෙක්ව මේ කොස්තාපල්කාරයා අර සෙව්වන්දියව අල්ලලා දුන්නා නම් මේ කොස්තාපල්කාරයා නවතින්නේ එහෙනම් අනිවාර්යෙන් SI හෝ සාජන් වෙලා. PC වෙලාම තමයි දැන් ඉන්න PCත් නෑ දැන් වැඩ තහනම් කරලා ඇතුළේනේ. ඉතින් අපරාධය අල්ලලා දුන්නා නම් අද කොච්චර ගරු නම්බුනාමයක් හම්බ වෙනවද නේද? කොච්චර ගරු නම්බුනාමයක් හම්බ වෙනවද? ඒත් එක්කම ප්‍රොමෝෂන් හම්බ වෙලා කොච්චර උඩ තැනකද මේ යකා ඉන්නේ? බූරුවෙක් නෙනේ. අර සෙව්වන්දියව අල්ලලා දුන්නා නම් මේ කොස්තාපල්කාරයා නවතින්නේ එහෙනම් අනිවාර්යෙන් SI හෝ සාජන් වෙලා. PC වෙලාම තමයි දැන් ඉන්න PCත් නෑ දැන් වැඩ තහනම් කරලා ඇතුළේනේ. ඉතින් අපරාධය අල්ලලා දුන්නා නම් අද කොච්චර ගරු නම්බුනාමයක් හම්බ වෙනවද නේද? කොච්චර ගරු නම්බුනාමයක් හම්බ වෙනවද? ඒත් එක්කම ප්‍රොමෝෂන් හම්බ වෙලා කොච්චර උඩ තැනකද මේ යකා ඉන්නේ? බූරුවෙක් නෙනේ. මගේ ප්‍රොමෝෂන් එක විතරක් නෙවෙයි කීර්තියක් ලබලා ගරු නම්බුනාමයක් ලබලා ප්‍රොමෝෂන් එකත් එක්ක අනිවාර්යෙන් මුදල් තෑග්ගත් මිනිහට හම්බ වෙනවනේ ලක්ෂ 10ක් 15ක්. අපරාධේ හැමදේම නවත්තලා හැමදේම නැති කරගෙන අන්තිමට උට යන්න උනා හිරේ උගේ නැන්දම්මත් එක්ක. ඔන්න කරුම ගෙවන විදිහ. අපරාධය දැන් පොලිසිය රස්සාවක් නෑ. දැන් ඉතින් හිරේ තමයි. ඒ වගේ ගොන් වැඩ කරන්න එපා අපරාධේ.